වීඩියෝ එක පොඩි vlog එකක්. ඔයාලට මේ වීඩියෝ එක දකිද්දිම ඔයාලට හිතා ගන්න පුළුවන් කොතන වෙන්න ඇද්ද කියලා. මම වැඩි කතා නැතුව කොතනද කියලා කියන්න. මේ තමයි කැලණිය වෝටර් වර්ල්ඩ් එක. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් එන්ටර් විච්ච ගාම මේකේ පොඩි තියෙන ගුහාවක් වගේ යන්න. ගියපු නැති අය දන්නේ නැතුව ඇති. ගියපු අය නම් දන්නවා කොහොමත්. තියෙන ගුහාවකගේ මුලින්ම එන්ටරන්ස් එකේ ඉඳන් තියෙන පොඩි ගුහාවක් වගේ. ඊට පස්සේ ඕපන් ඒරියා ටිකක් තියෙනවා. ඒ විදිහට තමයි මාල් ටැංකි ටික තියෙන්නේ. මේකේ ෆුල් පැකේජ් එක 1300ක් වෙනවා. ඒ කියන්නේ මේකේ ඔයාලා මුලින් ඉන්ට්‍රෝ එකේ දැක්කා වගේම දකින්න ඇති බෝට් රයිඩ් එකකුත් තියෙනවා. ඒකට වෙනම 600ක් යනවා. එහෙම නැත්නම් ඊට ටික නෝමල් ටිකට් එක මම මතක විදිහට 600ක් හරි 700ක් හරි එහෙම වෙන්නේ. ලොකු අයට සම්පූර්ණ කොහොම හරි ෆුල් පැකේජ් එක 1300ක් විදිහට තමයි ටිකට් එක තිබ්බේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ එතනින් පස්සේ ආයෙ තියෙනවා එක ටනල් එක. ඒකෙත් මිරිදියයි කරදියයි දෙකම මාළු ඉන්නවා. අද බලා ගන්න පුළුවන් ටනල් එක. මේ වගේ තමයි ඉතින් ගුහාව තියෙන්නේ. ඔය වගේ දිගටම යනකම් ඕපන් ඒරියා තියෙනවා. ගුහා තියෙනවා මාළු ඉන්න එකේ. මේ තියෙන ඇරවානලා ඉන්නවා. ලස්සන ලොකු ඉන්නවා ඇරවානලා. තව ඉන්නවා තව ලස්සන බලන්න මෙයාලගේ දත් කොහොමද තියෙන්නේ. කෙලින්ම උල් දත් තියෙන්නේ. ලස්සන මාළු ඉන්නවා. මේ වීඩියෝ එකේ මාළු කිහිප දෙනා ඉන්නවා. ඔයාලා ගිහිල්ලා බලන්න. මේකේ ගොඩක් ලස්සන එක පාට මාළු ඉන්නවා. මම මේ වීඩියෝ එකට දාලා තියෙන කිහිප දෙනෙක් විතරයි. මේ බලන්න මෙයාගේ රතු පාට නිකන් අර ලාවා පාටක් තියෙන. මෙයාලා නම් දකුණු ඇමරිකාවට අදාළ එහෙම තමයි මට මතක විතර විස්තරය තිබ්බේ. එයාලගේ අර වරල් උනත් අමුතු ලස්සනක් තියෙන්නේ. එක විදිහේ මාළු ඉන්නවා. ලස්සන මාළු ඉන්නවා. අද බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ යද්දි. මේක මම වැඩි විස්තරයක් කියන්නේ. කියන්නේ මාළුන්ගේ විස්තර වැඩි දන්නේ. එයාලගේ ලස්සන බලන්න ඔයාලා යන වෙලාවක බලන්න පුළුවන්. ඔයාලට එයාලගේ විස්තර වෙනම උඩින් දාලා තියෙනවා. මාළුවේ විස්තරي උඩින් දාලා තියෙනවා. ඒ වගේ මේ වගේ ලස්සන ලොකු ඕපන් ඒරියාවක් තියෙනවා. එතනත් මාළු කිහිප දෙනෙක් ඉන්නවා. මේ කැට්ෆිෂ්ලා ඉන්නේ. එයාලා සාමාන්‍යයෙන් ගොඩක් ලොකු එවුන් ඉන්නේ එතන කැට්ෆිෂ්ලා ටික. එයාලා යන්නේ නිකන් අර සක්මන් භාවනාව වෙනවා වගේ හිමීට යන්නේ රටාවකට. බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට. ඊට පස්සේ මෙතන ඉන්න චූටි මාළු නිකන් ගිල්ලටත් වඩා පොඩි මාළු ඉන්නේ මෙතන නා. ඊට පස්සේ මෙතනත් එක ටනල් එකකට යන්න මේ තැනක් තියෙන පොඩි ඕපන් ඒරියා එක. ඊට පස්සේ ඇරවානෙක් ඉන්නවා. ඊට තව මෙතන තව මාළුවෙක් ඉන්නවා. උගේ නම නම් දන්නේ නැහැ හරියට. ඊට පස්සේ මේ දවස් ගොඩක් අය කතා වෙන ඇලිගේටර් ගා කියන මාළුවා තමයි මේ ඉන්නේ. ඉන්නේ යාළුවනික සාමාන්‍ය යාළුවා ගොඩක් ලොකුයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ළඟින්ම පේන වීඩියෝ එක. ඊට පස්සේ මෙතන ඉන්න සර්පෙක් වගේ මාළුවෙක්. ඒ වගේම මෙතනත් ඉන්න කාප්ලා කොයි වෙන්න ඇති කොයි මාළු වෙන්න ඇති. මෙතන ඕපන් ඒරියා එකකින් තමයි එතනත් වැටෙන උඩින් ලස්සනට වතුර වැටෙනවා. මේ ඉන්නේ ලස්සනට මාළු ටික. මෙන්න මේකේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ මාළු ජෝඩුව පැටව ගොඩක් ඉන්නවා. ඒ පැටව කණ්ඩේන ඔන්න උඩ ඉන්න
මාළුව දෙන්න කහපාටුන්ගේ තම පැටවන්නේ අරුන් තල්ලු කරලා දානවා මේ ඒ පැටවුම කණ්ඩෙද්දි හපන මෙතනත් තව ඕපන් ඒරියා එකක් තින්නේ ඒ කියන්නේ අපි යන ඒ ගුහාවලින්ම තනින් තන මේ ඕපන් ඒරියා තියෙනවා ඔය ඔක්කොම ඉන්නේ මුහුදේ ඉන්න මාළුවෝ ටිකේම ඉන්නේ මෙන්න මේ මාළුව බලන්න නිකන් අර වඳුරෙක් වගේ පෙනුමක් තියෙන මේ මාළුවාගේ මූණේ මේ තව සුදු පාට ඇලිගේටර් ගා කෙනෙක් ඉන්නවා මේ දෙන්නගේ ඉස්සරහට යනවද පස්සට යනවද කියලා හිතා ගන්න බෑ. ඇස් තියෙන ඉස්සරහට යන්නේ වුණා පිටිපස්සට. මේ ඉන්නේ හයිබ්‍රිඩ්. ඒ කියන්නේ හයිබ්‍රිඩ් මාළු කිහිප දෙනෙක් ඉන්නේ. කියන්නේ ලස්සන පාට මින් මැදුරු වල ඉන්නේ. අන්න ඒ වගේ ඒ මාළුම තමයි ඉන්නේ. ලස්සන පාටවල් ගොඩක් තියෙනවා ඒ එතන මේ හිටපු මාළුන්ගේ. ඔයාලත් ගිහිල්ලා බලන්න අර කැමරාවෙන් දකින්නට වඩා හෙන් දකිද්දි මාරම ලස්සනයි. ඊට ලස්සන මඩුවෙක් ඉන්නවා මේ බලන්න මේ මාළුවාගේ දත් කොහොමද තියෙන්නේ කියලා. මේ මාළුවාගේ බලන්න වරල් වල ලස්සන මාරම ලස්සනක් තියෙන මේ මාළුන්ගේ වරල් වල. මේකේ ඔයාලට පේනදන මේ ඉන්නේ විදුලි ආන්ද වගේ. එයාලා මේ ඉන්නේ කෙලින් හතට තමයි ගොඩක් වෙලාවට ඉන්නේ මේ විදුලි ආන්ද. ඔයාලගේ අර වරල නම් මනන්න නැති හින්දා දෙපැත්තට පැද්දෙන. මේ මාළුවා නම් අවරෝගෙනමයි ඉන්න හැම වෙලෙම. මේ ඔක්කොම මාළු මේ ටික මේ මොහොතේ ඉන්න මාළු කිහිප දෙනෙක් ඉන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඕපන් ඒරියා එකක් තියෙනවා කෑම කන්න නිදහස කතා කර ඉන්න පුළුවන්. ඒ කියන්නේ මාළු ටික බල්ලේ වෙල්ල එද්දි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අන්ඩර් වෝටර් ටනල් කියලා එකක් තියෙනවා. ඉතින් තේනාර මේ ලස්සන වටේට වෝටර් ඒ කියන්නේ වතුර පිල්ල ඒ ටනල් එක මැදින් යන්න තියෙන්නේ. බලා ගන්න පුළුවන්. ගොඩක් වීඩියෝස් වල මේ ඔයාලා දැකලා ඇති මේ අන්ඩර් වෝටර් ටනල් එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඕපන් ඒරියා එක
ඊට පස්සේ පොඩි ළමයන්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් ඒ වගේම තියෙනවා කැන්ටින් එකක් ඔයාලා කෑම කන්න ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ බර්ඩ් පාක් එක. එතරම් තමයි අර මම ඔයාලට කලින් කිව්ව අර බෝට්ටුවක යන්න පුළුවන් කියලා. අන්න ඒකත් තියෙනවා බර්ඩ් පාක් එක ඇතුළෙම. මෙතන ෆොටෝ ගහන්න පුළුවන්. ඒ වගේ මැකෝ ගිරව ඉන්නවා මෙතන මැකෝලා. එයාලා හැම වෙලේම ඒ උඩට වෙලා එතෙන්ට වෙලා තමයි ඉන්නේ කෑ ගහ ඉන්නවා එයාලා. ඊට පස්සේ විතර පැස්බරෙක් ඉන්නවා. පැස්බරලා ජෝඩුවම ඉන්නවා එතන. ඊට පස්සේ ඔය පේන විදිහ තමයි යන්න තියෙන ඔය දෙපැත්තෙම තියෙනවා ගෙරව කූඩ තමයි ගොඩක් තියෙන ගෙරව තමයි ඉන්නේ. ඊට පස්සේ ලව් බර්ඩ්ස්ලා ඉන්නවා ඔය පැත්තේ. ඒ වගේම තව ඉස්සර මැකෝ ගෙරව ඉන්නවා මොනරු ඉන්නවා. මේ ඉන්න අනිත් පැස්බරා. එයා මම හිතන්නේ එළියේ තියෙන කොළ කෑල්ල කන්න තමයි try කරන්නේ. හැම වෙලේම මේ ඔන්න ඔය විදිහට හපහපා ඉන්නයි කියලා හිතාගන්න බෑ. මම හිතන්නේ ඔය ඉස්සරහා තියෙන මේ කොළේ කන්න ඔය හදන්නේ. මෙයාත් මාරු මේ කටින් සද්ද කරද්දී එයාත් ඒ විදිහටම සද්ද කරනවා. ඒ කියන්නේ කතා කරන්න බෑ ඒ උනාට කටින් පොයි සද්ද දාපුවා ඒ විදිහ සද්ද කරනවා එයා.
මෙන්න මේ තමයි බෝට්ටුවේ යන එක. මේකෙත් ලස්සන මෙතන ෆොටෝ ගහන්න තැනක් තියෙනවා. වගේම ලස්සන මේ යද්ද ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහට යද්දි කොහොමද තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. මේ ඔක්කොම නෙවෙයි තනින් තන වීඩියෝ ක්ලිප් කිහිපයක් තමයි තියෙන්නේ. මුලින් තාරාවෝ ඉන්නවා. ඒකේ කියන්නේ යාලා ඒ බෝට්ටුවේ යද්දි විස්තරයකුත් මේ දානවා මේ ඒකේ තියෙන මොනවද ඒ කොයි මොන සත්තුද ඉන්නේ කියන එක ගැන විස්තරයක් දානවා. මෙන්න මෙතන තමයි ලස්සනම බලන්න එතන නිකන් කැලාවක් ඇතුළට යනවා වගේම තමයි පේන්නේ. ලස්සනට දෙපැත්තේ ගල් තියෙනවා, ඊට පස්සේ ගස් තියෙනවා, ඊට පස්සේ දිය ඇල්ලකුත් තියෙනවා. මාරම ලස්සනයි. ඒ වගේ මේක ඇතුලේ ඉන්න හාවුත් මේ බලන්න ලස්සනයි. චූටි හාවුස් ටිකක් ඉන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට මොනෙරකුත් ඉන්නවා. එතනින් පස්සේ මේ ටනල් එක ඉවර වෙනවා. කියන්නේ මේ නැවේ යන බෝට්ටු යන එක ඉවර වෙනවා. ඒ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඊට පස්සේ අවසානයේම මෝරු ඉන්නවා. මෝරු ඉන්න ටැංකියක් තියෙනවා. ඔයාලා එක්සිට් වෙන තැනම. ඒ විදිහට තමයි වෝටර් වර්ල්ඩ් එකේ ඔක්කොම සෙක්ෂන් ටික තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් vlog එකකින් ඉස්සරහට හම්බෙමු. මගේ ඩ්‍රෝන් වීඩියෝස් ඉස්සරහදී බොහෝ විට වැටෙනවා. ඒ වගේම අපි සෙට් වෙමු. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ඉන්න. යාළුවන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න.